අයිබෝන් මම ඇසන්ත ඔන්න මම අදත්තාවා ගමෙන් ලෝකයට අපේ චාරිකාවත් එක්ක වෙනස්ම විදිේ තවත් ගමනක් එක්කයි යන්න. ති මම අද ඉන්නේ නාවල පිටිය ඉඳලා පතන එහෙම නැත්තන් තලව කළේ ප්‍රධාන මාර්ගයේ මම යන ගමන් ඉන්නේ කොළපාට අතින් ඉතාමත්ම පොහොසත් මාර්ගයක් තමයි මේ නාවල පිටිය තලව කළේ කියන මාර්ගය. දිමං වලට ආරාධනා කරනවා මාතෙ කරැඳල ඉන්න. ඉතාම සුවිශේෂී ලස්සන තැන් වගේම අමතකනකට අදත් දියඇල්ලක ලස්සන රූප රචනාවක් වාලට මං අරගෙනෙන. ඉති යන් අපිත් එක් මේ සුන්දර ගමනේ. දෙක වෙන තැනකට ගන්න තරම් හිත දෙන්න නෑ. අපි කුයිස් පැටි වතුයාය පහු කරලා කන්දක් මුදුනට ඇවිල්ලා ඒ කන්දේ මනි පැත්තරද මේ පල්ලහට යන ගම අපි දැන් ඉන්නේ කෙලිවත්ත වතුයාය. ඉතින් මෙතනින් එහාට අධිකාරීත්වය මං හිතන්නේ කෙලිවත්ත ඒ වතුයායට වෙන්න ඕනේ, ඒ අධිකාරීට වෙන්න ඕනේ. මට මේකේ නිමක් තොරක් නැතිව මාර දුරක් පෙනගේ මගේ ඇහැට පේන්ට පුළුවන් උපරිමයක් පේනවා. ඊටත් එහා ලෝකෙ මෙතට පේනවා. නමුත් මගේ හැ එච්චර දියුණු වෙලා නැහැ. මට පේන දුරටම පේනවා. මට පේනවා මේ දර්ශනය මම පුළුවන් උපරිමයෙන් වාට පේන හදලා දෙන්න. බලන්න. පොඩි කාලේ අපි ස්කෝල යන කොට ඉතින් අපිට ලොකු ලොකු අහන්නේ මෙන්න මේ වගේ පොඩි මේ මාන පඳුරකින් මාන පටයක් කඩාගෙන මෙන්න මේ අග්ගෙස්සෙන් ඔහොම කඩාගෙන ගෙදර එනකල් යාළුවෝ ටිකත් එක්ක මේව තමයි පැද පැද ඉන්නේ. පාර දිගට රෝද නැහැ. මෙන්න මේක මේ විදිහට තියාගෙන ඔන්න ඔහොම පැදගෙන ගෙදර එනවා. හරි සුන්දර කාලයක් අපිට තිබුණා. දැන් කට්ටිය තාක්ෂණයත් එක්ක හිර වෙලා හින්දා මං හිතන්නේ අර අපි විඳපු කාලේ නෑ. නමුත් උන්ට ඔවුන්ගේ කාලේ සුන්දරයි, මට මගේ කාලේ සුන්දරයි. අපි හැමෝම සුන්දර ජීවිතයක් ගෙවලා තමයි මේ ලෝකෙන් යන්න ඕනේ.
පතනට මට මේ වෙලා වෙදී විශාල ඉහළ ප්‍රදේශයක ඉඳලා පල්ලෙහාට වැටෙන දිය ඇල්ලක සද්ද හොඳට ඇහෙනවා. හැබැයි මටත් තාම ඒ දිය ඇල්ල වෙන්නේ නැහැ. දිය ඇල්ල ගලාගෙන යන වතුර පාර පේනවා. ඉතින් මම පොඩි දුරකින් ඔයාලට පෙන්නනවා ඒ දිය ඇල්ලේ සැබෑම ලස්සන. ඒ වගේම තමයි මට තව විශේෂ කතාවක් කියන්න තියෙනවා. ඔයාලට පේනවා වෙන්න පුළුවන්. මෙන්න මෙතන මේ කඳු යායත් එක්කම පල්ලෙහාට යන්න තියෙන කිලෝමීටරයකට හා සමාන දුරක් දල බෑවුමක ගිහිල්ලා දේවාල භූමියක් තියෙනවා. හින්දු භක්තිකයෝ එකතු වෙලා මං හිතන්නේ හදාගත්ත විශේෂ තැනක් වෙන්න ඇති එක. එයාලා එතෙන්න ගිහිල්ලා එයාලගේ ආගමික වතාවත් වල යෙදෙනවා. මං එතෙන් යන ප්‍රධානම තැන තියෙන්නේ එහෙම නැත්නම් පතන හන්දියේ ඉඳලා කලවකැලේ පාරට යනකොට එතන මූලික පිවිසීමේ දොරටුව තියෙනවා. මම ඒක ඔයාලට පෙන්නන්න. එතනින් අපිට බලා ගන්න පුළුවන් කොයිතරම්නම් සුන්දර විදිහට ඒගොල්ලන්ගේ පිවිසීමේ දොරටුව හදලා තියෙනවද කියලා. ඉතින් අපි යමු ඉස්සරහට ගිහිල්ලා මම මේ දිය ඇල්ලත් එක්කම හැමදේම පෙන්නන්න. යා මම කිව්ව දියඇල්ල තමයි මේ තියෙන්නේ. මේක නමින් කිව්වොත් ඩෙවොන් දියඇල්ල. අපි දැන් ඉන්නේ තලවකැලේ ඇටන් ප්‍රධාන මාර්ගයේ මේ ඩෙවොන් දියඇල්ල බලන්න තියෙන විව් පොයින්ට් එකේ තමයි අපි ඉන්නේ. ඉතින් ඔබට පේනවා ඇති මට පිටුපසින් තියෙන මේ ඩෙවොන් දියඇල්ල මේකට එක එක කතා ප්‍රවෘත්ති තියෙනවා. සුදු ජාතිකයෙක් මේ දියඇල්ලෙන් පැනලා මැරලා තියෙනවා කියනවා. ඒ නිසා එයාගේ නම මේකට ඩෙවොන් කියලා දාලා තියෙනවා කියලා විවිධ කතා තියෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් මට ඒ දේවල් මේ වැදගත් වෙන්නේ. මට වැදගත් වෙන්නේ මේක ලස්සන. ඉතින් මම ඔයාලටත් කියන්නේ එන්න මේ වගේ පළාත්වලට ඇවිල්ලා හැමදාම වගේ මම ඔබතුමාලට ඔබතුමියලට හැමෝටම මම ආරාධනා කරනවා. එන්න ඇවිල්ලා මේ සුන්දරත්වය විඳලා යන්න. ෆොටෝ රාමුවලට අරගත්තා කියලා ඒක අපිට සදාතනික මතකයක් වෙන්නේ නැහැ. නමුත් මගේ ජීවිතේ කොයි විදිහට තැනක මම ඔලුවට දාගන්න ඕන මගේ ඇස් දෙකෙන් ඒ රූපේ මම අල්ලා ගන්නවා නම් ඒක අපි මරණකල්ම අපේ හිතේ හොඳ අත්දැකීමක් විදිහට ලස්සන රූපයක් විදිහට මතකයේ තියෙයි. දැන් මම ආරාධනා කරනවා මේ වගේ සුන්දර දසුන් දකින්න එන්න ඇවිල්ලා බලන්න. ඒ වගේම තමයි ගමෙන් ලෝකයට මේ සුන්දර චාරිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න මම ඔබට
සුඳුරු වූ රූප රචනා නිරන්තරයෙන් ගෙන. ජය වේවා ඔබට.